බොක්කෙන් කියන්න මොකක්ද ඔයාලට වැරදුනේ? මම එතන තමයි මම එන්න හැදුවේ. ඒ කියන්නේ මේකයි. මම මිනිස්සෙක් නේ. මම සාමාන්‍ය මිනිස්සෙක්. අපි හැමෝගෙම දැන් ඒ කියන්නේ එක එක්කෙනාගේ රියැලිටිස් තියෙනවානේ. ඔයාගේ රියැලිටි එකේ ඔයා තමයි මේන් කැරක්ටර් එක. අනිත් කට්ටිය සෙසු කට්ටිය. මගේ එකේ මම තමයි මේන් කැරක්ටර් එක. ඒතොර ඒ විදිහට අපි හැමෝටම එක එක්කෙනාට එක එක රියැලිටිස් තියෙනවා. මගේ රියැලිටි එකේ වෙන දේවල් හැමෝම දන්නේ නැහැනේ. ඒක හරි ලස්සන එකක් නෙමෙයි. ඒ ගොඩක් වෙලාවට ඩ්‍රග්ස් එක තමයි මට මම මේ පොඩි කාලේ නම් හැමදේම මට තිබිච්ච කෙනෙකුත් නෙමෙයි. ඩ්‍රග්ස් කියන එක තමයි මෙතන දැන් මම මේ කතා කරද්දී හරි පරිස්සම් වෙනවා. ඒක මොකද දන්නවද? මම තේරුම් ගත්තේ සහ මම දැනගත්තේ මගේ මියුසික් වලින් සහ ඉන්ෆ්ලුවන්ස් එක. ඒ කියන්නේ වැරදි පැත්තට සමාජයේ පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා කියලා මම දැනගත්තේ පස්සේ. මම දන්නේ පස්සේ ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹුණේ මං හින්දා කියලා. මට එහෙම කියනවා ඇවිත්. මට එහෙම කියපු කට්ටිය. ඒ කියන්නේ කොල්ලෝ විතරනේ කෙල්ලෝ. මම දන්නෙත් නැහැ මම දැකලත් නැහැ. මගේ හිතේ එහෙම අදහසක් තිබිලත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඩ්‍රග්ස් වලට පෙළඹිලා තියෙනවා මගේ සින්දු අහලා. සහ මාව මගේ ලයිෆ් ස්ටයිල් එක ෆලෝ කරලා. දැන් මගේ සින්දු වල මම ඒ කාලේ මම කවදාවත් කාටවත් කියලා නැහැ ඩ්‍රග් එකක් පාවිච්චි කරන්න.